Hi ළමයි, welcome back to my YouTube channel. ගොඩ දවසකට පස්සේ ආපහු වීඩියෝ එකක් ගේන්න හිතුණා. අපි දෙන්න දැන් මේ පොඩි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. අපි දෙන්න පොල්ගොල්ලේ ආවා. මේ තියෙන්නේ පොල්ගොල්ලේ ඩෑම් එක. මගේ වොයිස් එක හොඳටම අවුල්ගෙන් තියෙන්නේ මේ දවස් ටිකේ අසනීපයෙන් ඉන්න නිසා. අපි දෙන්නට එකපාරටම තමයි හිතුනේ යන් කියලා පොල්ගොල්ලේ ඩෑම් එක පැත්තේ. හායි ළමයි, අද හවස් වෙලා දැන් 5යි ගානක් විතර වෙලාව. අපි දෙන්නට හිතුණා චුට්ටක් එන්න ඕනි කියලා එළියට. ඉතින් ආවා. පේනවනේ මේකේ වැලි විතරයි තියෙන්නේ. දැන් වතුර නෑ. මං හිතන්නේ වතුර අරින්න නැද්ද දන්නේ නෑ. කවදාවත් කොහෙවත් ගියාට මට එයාගේ ෆොටෝ ගහන්න දෙන්නේ. එයා තමයි මගේ ෆොටෝ ගහලා දෙන්නේ හැමදාම. අර විදියට ඉන්න මේ විදියට ඉන්න කියලා. ඇත්තටම අපි හැමෝම අපි ගැනත් හිතන්න ඕන. අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න ඕන. මේ වගේ වෙලාවක මේ හවස් වෙලාවක මේ වගේ තැනකට ඇවිත් ඉන්නවා කියන්නේ හිතට මාරම සැනසීමක්. අපේ ඔළුවේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ හැමදේම නැති වෙලා යනවා. මේ වගේ තමන්ගේ හිත නිදහස් වෙන තැනකට එනවා නම් ඩෑම් එක ළඟ ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න ආව කන්න වවුල් කඩේට. වවුල් කඩේ කියන නම කිව්වත් මම හිතන්නේ ඒතන නොදන්න කෙනෙක් නැහැ. මේ පැත්තේ නම් මම හිතන්නේ. අපි දෙන්න ගත්ත උණු වටෙයි රොටි මාරම දැවිලා ළමයි ඒක. පේනවනේ මගේ මේ හැටි හොඳටම දාඩිය දාලා ඔළුවත් එක්ක කැක්කුම් අල්ලගෙන හිටියේ. මේක ඒක ගැන නම් කියන වැඩක් නෑ. අර රස්නේ මට දැවිල්ල ඇත්තටම නැති වෙලා ගියා. දැන් හොඳටම රෑ වෙලා තියෙන්නේ. අපි දෙන්න කොහොමද මෙතනින් එනකොට 6:00ක් පහු වෙලා. ඒ වෙනකොටත් මෙතන සෙනග අඩුවක් නෑ. ඒ වගේම සෙනග ඉන්නවා. ඔයාලත් මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන්ම වවුල් කඩේට එන්න. ඇවිත් කාලා බලන්න. මාරම රසක් එතන කෑම වල තියෙන්නේ. මම මෙතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආපහු ඉක්මනට ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම thank you. bye.